ආයුබෝවන් CT based YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද Microsoft Office package එක ඔයගොල්ලන්ගේ PC එකට නැත්නම් desktop එකට නොමිලේ insert කරගන්න කොහොමද කියලා. දැන් කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Tamanට professional interface එකකින් Microsoft Office package එක download කරගන්න බෑ. ඒ නිසා ගොඩක් අය පාවිච්චි කරන මෘදුකාංග තමයි WPS Docs, Library Office ඔය වගේ ඉන්ටර්ෆේසස් වල වැඩ කරන්න අමාරුයි. ඒ වගේ කරදර ඇති වෙන එක ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම අද ඔයගොල්ලන්ට මේ හැම දෙයකටම සොලියුෂන් එකක් විදිහට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. අපි ඒ වැඩේ කරන්න කලින් මුලින්ම මේ ඩෙස්ක්ටොප් එකේ හිස් තැනක රයිට් ක්ලික් කරලා new කියන එක ක්ලික් කරලා folder කියන එක දෙන්න. එතන මෙන්න මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා delete කියන බටන් ප්‍රෙස් කරලා අයින් කරලා දාන්න. ඔතන සර්ච් කරන්න Office 2024 කියලා. 2024 කියලා. sorry. හරි. ඔයගොල්ලන් ඊට පස්සේ මේ විදියට Office 2024 කියලා folder එකක් හදාගෙන ඉන්නාට පස්සේ Google Chrome එකට යන්න. ඉතින් ඔයගොල්ලන් කැමති email එක තෝරන්න. ඔතන type කරන්න diploma in tool. Office diploma in tool. මම එහෙම Office diploma in tool කියලා කරනවා. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කළා උඩින් මෙන් link එකෙන් ආවා ඒක උඩට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා download කියලා තියෙනවා. අන්නේ download කරන එක press කරන්න. ඊට පස්සේ ආයි අලුත් එකක් අරගෙන එතන search කරන්න Office configure tool. ඒකෙනේ උඩම එන link එක උඩ click කරලා ඉවරනාට පස්සේ ඔයගොල්ලන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලන්ගේ පරිගණකය නැත්නම් PC එක 32 bit එකක්ද නැත්නම් 64 bit එකක්ද කියලා බලන්න ඕනේ. ඒ සඳහා මුලින්ම ඔයගොල්ලන් settings වලට යන්න. ඔන්නම ඔයගොල්ලන් settings වලට ආවට පස්සේ මේ system කියන එක ක්ලික් කරලා දැන් ඔයගොල්ලන් සාමාන්‍ය home එකේ system කියන එක ක්ලික් කළා මෙන්න system කියන එක ක්ලික් කළේ උනාට පස්සේ යටටම යන්න. එතන තියෙනවා about කියලා එකක්. අන්න ඒක ක්ලික් කරලා. ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන system type 64ද 32ද කියලා එතනින් තියෙනවා. මගේ කම්පියුටරේ 64 bit. ඒ නිසා මම Google Chrome වලදී එතනින් ලින්ක් කරන්න 64 bit දෙනවා. Office මෙන්න මේ පළවෙනි එකේ අපි ෆිල් කරන්න ඕන පළවෙනි එකේ මෙන්න මෙහෙම ක්ලික් කළා. Office AD Professional Class 2024 Volume License කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ පල්ලෙහාට ගිහින් ඔයාලට ඕනේ ඇප් එක මෙතන සිලෙක්ට් කරන්න. access එපා. OneNote එපා. floppy disk එපා. notebook එක. OneDrive desktop මට ඕනේ PowerPoint එක Excel එක Word විතරයි. එහෙනම් මේ language කියන ඊතලිය ක්ලික් කරලා select language කියන එක English University States කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට යද්දී මෙතෙන් පේන්න තියෙනවා export කියලා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. මෙතනින් මේ දෙවෙනි එකට ටික් එක දාලා ඔකේ දෙන්න. මෙතනින් I accept the terms in the license agreement කියන එක උඩ ක්ලික් කරලා export දෙන්න. එතකොට ඔයාලට ඒකත් download කරනවා කියලා පෙන්නනවා. දැන් මෙතනින් අයින් වෙලා ගිහින් ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලන්ගේ disk PC එකට. ඊළඟට එතන තියෙන download කියන එකට ගිහින් control press කරගෙන config එකයි diploma in tool එක දෙකම උඩ ක්ලික් කරලා copy දෙන්න. ඊට පස්සේ මේ Office 2024 කියන folder එකට මෙන්න මේක දාගන්න. මෙන්න මේක paste කරගන්න. ඊට පස්සේ මේ diploma in tool කියනකොට double click. මෙතනින් එනවා yes කියන එක දෙන්න. ඊට පස්සේ මේක පල්ලෙහාට ගිහින් මෙන්න මෙතනට
ටික් එක දාලා continue then පොඩි box එකක් එයි. then ඒවට අවශ්‍ය folder එක තෝරන්න. folder එක තෝරන්න ඕනේ desktop එකේ Office 2024 කියන. දීලා okay දෙන්න. මෙතනටත් okay ගන්න. එතකොට අපිට අලුතින් තව දෙකක් මෙතෙන්ට add වුණා. මෙතනින් ආයි සම්පූර්ණයෙන් cut. ඉතින් මේ folder එක right click කරලා cut කරලා this PC එකට එකපාරක් කරලා log වෙනවා. එතන තියෙන C drive එකේ මෙන්න මේක paste කරා. අපි වෙනවා එතකොට Office 2024 කියලා folder එකක් වඩුවට තුනක්. දැන් මෙතෙන් කටලා ගොඩක් අයට වදින්න තමයි මේ command prompt එකේ කොටස command prompt එකේ කොටස ගොඩක් අයට මෙතනදී වදින්න. ඕගොල්ලෝ මෙතන ගහන command prompt මෙතන මේ command prompt කියන එකේ උඩ right click කරලා run as administrator කියන එක දෙන්න. මෙතන yes කියන click කරන්න. ඊට පස්සේ මෙතන type කරන්න cd space මෙතනින් මේක minimize කරගෙන ආයි යන්න ඔයගොල්ලන්ගේ C drive එකට. PC එකේ තියෙන C drive එකට යන්න. එතනින් Office 2024 කියන folder එක ඇතුළට ගිහින් මෙන්න මේ තියෙන අපි ආව path එක පෙන්නන එක තියෙන this PC log C Office 2024 කියන අන්නේ ආපු path එක පෙන්නන තැන උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මේක copy කරගන්න. control C press කරලා copy කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ අපි command prompt එක open කරගන්න ඕනේ. control V press කරලා අරක paste. ඊට පස්සේ enter එක press කරන්න ඕනේ. මෙන්න මේ විදිහට පෙන්නනවා නම් ප්‍රශ්නයක් නෑ. ඔයා මේක හරියට login කරලා තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ මෙන්න මේ command එක ගහ ගන්න ඕනේ. මේ command එක මම description එකේ දාලා තියෙනවා. මෙන්න setup // configure space configure.xml කියන මේ command description එකේ දාලා තියෙනවා. ඔයාලට මෙහෙම පැහැදිලිව කියන්න. ගලක් copy කරගන්න. control C video. දැන් ටික මේක control V දීලා paste කරගන්න ඕනේ. මේ command එක description එකේ දාලා setup space configure space configuration.xml දැන් on order office package එක download කරගන්න. දැන් ඒක speed එකක් ඔබ ඒක උඩට ඒක වෙලාවකින් හොල්මෙන් ගන්න. ආඩ් වෙන මෙන් page එක තව box එකක් ඇවිල්ලා ඔන්න ඉතින් මේ line එකේ නිල් පාටින් යන කියන්නේ ඔයා මේ download කරගන්න package එක install වෙනම නේද? ඔයා download කරපු app එක මෙතනින් පෙන්නනවා. දැන් මේක insert වෙන විනාඩි 23ක් යනවා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට අලුත් කෙනෙක් අනිවාර්යයෙන්ම bell icon එක ඕල් දාලා තියාගන්න. අලුතින් දෙන ඔයාලට අනිවාර්යයෙන් බලන්න. මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා. ඔයාලා like button එක කරන්න. සාමාන්‍යයෙන් මේක සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් මේකට පුතර wifi connection එකක් තියෙන්නේ. और देना मतलब हॉटस्पॉट की बात नहीं वन है हॉटस्पॉट नेता वाईफाई की बात मेरी फोन में लाइन पड़ा ඉතින් මේක සම්පූර්ණ ඉන්ස්ටෝල් වුණාට පස්සේ viewer all set cross කියලා එකක් තියෙනවා cross කියන බටන් කරන්න. ඊළඟට මේ search bar එක PowerPoint එක ක්ලික් කරලා බලන්න. ඔන්න PowerPoint එක වට එනවා. මේ library of books වගේ මේකේ professional interface එක තමයි තියෙන්නේ. කිසිදු වෙනසක් වෙලා නැහැ. වට වෙන ප්‍රශ්න ඒ වගේ නේ PowerPoint විතරක් නෙවෙයි මේකේ word පවත් තියෙනවා. WPS කියන word එක
පෙන්නන්න ඒකලාට මෙන්න මේ වගේ ලාන්ච් කියනවා නම් මේවා ගන්න එපා මේ වගේ ඒවා සමහරවිට සල්ලි දෙනවා මේ වගේ ඉන්ටර්ෆේස් අමාරුයි අපිට වැඩ කරන්න ඉන්ටර්ෆේස් විදියට ඩවුන්ලෝඩ් කරනවා හරියට මම මේ වීඩියෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා ගන්න. වීඩියෝ බලුවට සුබ දවසක් වේවා. බයි.